අදත් ඔයාලා ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ අපේ දෙවනි දවස Maldives ඉන්න. දැන් ඔන්න අපි ආවා අපි එයාපෝට් එක ගාවට. ඉතින් මේ එයාපෝට් එකේ මේ වගේ කවුන්ටර්ස් තියෙනවා. කොනේම තියෙන මේවා එක එක හොටෙල්ස් වලින් දාපු. ඉතින් අපි දැන් යන්නේ රිසෝට් එකකට. ඉතින් මේ රිසෝට් එකෙන් අපේ ලැගේජස් මෙහෙම ඉස්සරහින් අරන් යන්නේ අපේ ලැගේජස්. ඉතින් අපිට අපි කලින් හිටිය හොටෙල් එකෙන් එයාලා කියනවා අපි මොන කවුන්ටර් එකකටද යන්න ඕනේ කියලා. ඉතින් මට මතක C කියන කවුන්ටර් එක. ඉතින් අපි C කියන්නේ අපි ඉන්න වෝටර් රිසෝට් එකේ කවුන්ටර් එක. එතෙන්ට ගියාම එතන ඉන්න ඒජන්ට් කෙනෙක් අපිව මෙහෙම මේ බෝට් එකට තමයි එක්කන් යන්නේ. ඉතින් හරිම ලේසි. ඉතින් මේ විදිහට අපි යනවා ඉතින් බෝට් එකට. ඉතින් මේක ලස්සන ඒ වගේම අලුත් අත්දැකීමක්. හරිම ආසාවෙන් ඉන්නේ. අපි Maldives ආවෙම මේක එක්ස්පීරියන්ස් කරන්න වෝටර් රිසෝට් එකක දවසක් ගත කරන්න. ඉතින් අද අපේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක ජනවාරි 18. ඔන්න මේවා තමයි ස්පීඩ් බෝට්. ඉතින් මේ එක එක රූට් වල තමයි මේවා යන්නේ. ඉතින් අපේ බෝට් එක එනකන් අපි විනාඩි 5ක් විතර යනකොට බෝට් එක ආවා. ඉතින් අපි තව කපල් එකක් හිටියා මෙතන. මේ එයාපෝට් එක ඉස්සරහා තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ හරිය වතුරේ පාටයි ස්පීඩ් බෝට් එක එක්ක හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපේ ලැගේජස් වල මෙන්න මේ ස්ටිකර් එක ගහනවා හොටෙල් රිසෝට් එකේ නම. ඔන්න දැන් අපි යන්න තමයි ලෑස්ති බෝට් එකේ. ඉතින් මේක පැයක් විතර යන්න ඕනේ ස්පීඩ් බෝට් එකේ. ඇත්තටම මේ මං හිතුවේ නෑ එච්චර වෙලා යන්න ඕනේ කියලා. ඉතින් ගොඩ වෙලාවක් ස්පීඩ් බෝට් එකේ යන්න ඕනේ. මේ ටිකක් ඈත තියෙන රිසෝට් එක තමයි අපි ඉන්නේ. ඔන්න මේ විදියට මෙතන දැන් පොඩි යාඩ් එකක් වගේ ස්පීඩ් බෝට් එක පැත්තකින් ඇවිල්ලා අනිත් පැත්තෙන් දැන් ඔතනින් එළියට යන එකක් තමයි ඔයාලට පේන්නේ. මෙතන නවත්තලා තියෙන ඒවා එළියට යන්නේ යන විදිය. ඉතින් හරිම ආසාවෙන් ඉන්නේ. ලංකාවේ මං දන්න තරමින් මේ වගේ ස්පීඩ් බෝට් නැහැ. ඔන්න අපි දැන් අපේ ස්පීඩ් බෝට් එකට ආවා. අපි තව කපල් එකකුයි තමයි යන්නේ. මේක හොටෙල් එකෙන්ම එවන්නේ. අපි මේවට මොකුත් සල්ලි ගෙවන්න ඕනේ. අපි පැකේජ් එකට මේවා ඉන්ක්ලූඩ්. ඉතින් අපි දෙන පිටිපස්සෙම තමයි ගියේ. මොකද ස්පීඩ් බෝට් එක පිටිපස්සේ යනකොට තමයි ෂෝක් කර උඩ ගැස්සි යන්නේ. ඉතින් ඔන්න දැන් යන්න පිටත් වුණා. හරිම ලස්සනයි. දැන් මං හිතන්නේ වෙලාව උදේ 8ට විතර ඇති. මේ හරියේ ෂටර්ස් මුකුත් නැහැ ඕපන් තියෙන්නේ. ඉතින් හොඳට පේනවා. ඉස්සරහ ටික නම් කවර් වෙලා තියෙන්නේ මේ වගේ. ඉතින් අපි ඉන්න තැන ෆුල් ඕපන් තියෙන්නේ. හොඳට හුලම් පාරක් එනවා. ඒ වගේම පිටිපස්සේ ඉතින් වතුරත් එක්ක උඩ යනවා අපහු පල්ලෙහා එනවා මුහුදේ රැළ වගේ. ඉතින් අපි දැන් අර පෝලිමේ ඉන්නේ මං අර පෙන්නුවා ඔයාලට. ඒ වගේ අපි දැන් ඔන්න කිව් එකේ ඉන්නේ මේක මුහුදට යන තැන. ඉතින් අපි යන්නේ දැන් වෝටර් රිසෝට් එකකටනේ. මේ වෝටර් රිසෝට් එක ලංකාවේ වෝටර් රිසෝට් එකක්. ඔයාලා අහලත් ඇති. ඒකන් ස්පෙන්ස් කියලා ගෲප් එකක් තියෙනවා. අන්න ඒ ගෲප් එකට අයිති වෝටර් රිසෝට් එකක්. ඒකන් ස්පෙන්ස් වල. ඉතින් ඔයාලා දන්න කණ්ඩලම හොටෙල් එකත් ඒ ගෲප් එකේ හොටෙල් එකක්. ඒ වගේම 7 ස්ටාර් රිසෝට් එකකට තමයි අපි යන්නේ. ඔන්න දැන් ස්පීඩ් බෝට් එක යන්න පිටත් වුණා. අම්මෝ මම නම් කෑ ගැහුවා මුල් හරියදී මාර වේගෙන් යනවා. ඒ වගේම මේක යනකොට අනිවාර්යයෙන්ම ලයිෆ් ජැකට් දාගන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒ ඩ්‍රයිව් කරන යාලා ඒ බෝට් එකේ වැඩ කරන දෙන්න නම් දාගෙන නැහැ. නමුත් පැසෙන්ජර්ස්ලා යනවා නම් අනිවාර්යයෙන්ම ලයිෆ් ජැකට් එක දාන්න. ඒක කොයිකටත් හොඳයි. මේක මාර ස්පීඩ් යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ ඉතින් වතුර විසිරෙන වේගයෙන්ම කොච්චර ස්පීඩ් එකෙන් යනවද කියලා.
ඉතින් මේ බලන්නකො පිටිපස්සෙන් ආපු පාර හරිම ලස්සනයි. මේ වගේ ස්පීඩ් බෝට් මේ මුහුදේ නම් හැමතැනම තියෙනවා. මොකද සම්පූර්ණයෙන්ම දූපත් පිරිච්ච රටක්. ඒ හැම දූපතකම වගේ වෝටර් රිසෝට් තියෙන ගෙස්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ ස්පීඩ් බෝට් නම් හැමතැනම තියෙනවා මේ මුහුදේ. ඒක සාමාන්‍ය දෙයක්. අපිට මේ අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණාට. ඉතින් මේ පේන්නේ මං හිතන්නේ මාලේ අයිලන්ඩ් එක. දැන් අපි ටික ටික ඈතට යනවා. ඉතින් පැයක් විතර යන්න ඕනේ මේක. ඇත්තටම අපි දැන් ටික ටික යන්නේ මේ ගැඹුරු මුහුදට යන්නේ මේ දූපත් මේ බිල්ඩින් නොපෙනෙන තරමටම මුහුද මැදට යනවා අපේ රිසෝට් එකට යන්න. අර මං කලින් කිව්වා වගේ ටිකක් ඈත තියෙන රිසෝට් එකක්. ඉතින් ඒ වුණාට මාර ලස්සනයි. ඉතින් මේ බලන්න ග්‍රහලෝකාගාරය වගේ මේක දැක්කම අපේ කොළඹ තියෙන ග්‍රහලෝකාගාරය මතක් වුණා. ඉතින් ඔයාලට පේනවනේ නේද කොච්චර ස්පීඩ් එකකින් යනවද කියලා. ඉතින් මේ වගේ ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්ත මතක් වෙන විශේෂයෙන් අද හබියගේ බර්ත්ඩේ එකනේ. ඉතින් මං කිව්වනේ අපිත් එක්ක තව කපල් එකක් ගියා කියලා. ඒ කපල් එක මෙන්න මෙතනින් බහිනවා මේ තියෙන එක වෝටර් රිසෝට් එකක්. මාර ලස්සනයි මේ වතුරේ පාට නම් කියලා වැඩක් නැහැ. මේකත් ඒක අපේ රිසෝට් එකයි. ඉතින් ඒකනේ ස්පේන්ස්ලගෙම එක අයිලන්ඩ් එකක් මේක එක දූපතක්. ඉතින් අපි මේ අයිලන්ඩ් එකෙන් මේ බහින ඊළඟ අයිලන්ඩ් එකෙන් මේ බලන්නකො ලස්සන අම්මෝ මාර ලස්සනයි. ඔන්න දැන් අපි අපේ රිසෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වගේ තව කපල් එකක් ඉන්නවා මේ අපිත් එක්ක අපේ රිසෝට් එකටම යන. ඉතින් මේ බලන්නකො ලස්සන මෙතනින් තමයි අපේ බෝට් එක නැවැත්තුවේ. රනාල්හි කියන එක තමයි ලස්සනවන් ජිල්ලාවක් තියෙනවා. අම්මෝ මාර ලස්සනයි. මට නම් මාර ආසයි. ওই ඈතින් තියෙන වෝටර් විලා එකක තමයි ඉතින් අද අපි ඉන්නේ. හරිම ආසාවෙන් ඉන්නේ වෝටර් විලා එක ඇතුළේ බලන්නත්. ඊට පස්සේ අපිව මෙතන එක්කෙනෙක් වෙල්කම් කරා. ඊට පස්සේ ඔයාලට කියන්න බැරි වුණානේ මේ වෝටර් රිසෝට් එකේ වැඩ කරන ස්ටාෆ් එකේ ඔක්කොම 99%ක්ම ඉන්නේ ලංකාවේ සිංහල අය. මේ බලන්නකො මේ මාළු දිග මාළු జాතියක් හරි ලස්සනයි. වතුර මේ විනිවිද පේනවා ඇතුළ. ඉතින් හොඳට පේනවා යට මේ ඉතින් අපිව මේ වෙල්කම් කරෙත් ලංකාවේ ගර්ල් කෙනෙක් කුරුණෑගල වගේ මට මතක. ඉතින් හරිම ආසයි අපේ ලංකාවේ අය මේ ඔයාලට පේන්නේ ගර්ල්. ඉතින් එයා අපිත් එක්ක කතා කර මේ අපිව එක්කන් යන්නේ රිසෙප්ෂන් එකට. ඉතින් මෙයා තමයි අපිව වෙල්කම් කරේ. මේ හොටෙල් එකේ ඔක්කොම වැඩ කරන්නේ ලංකාවේ අය. ඇහෙන්නේ සිංහල කටහඬවල්. ඉතින් හරිම ආසයි. ඉතින් අපි එනකොට මෙහා පැත්තේ ෆොරිනර්ස්ලා වගේක් මේකෙන් පිට වෙනවා. ඉතින් ගොඩාක් මේවට එන්නේ හනිමූන් කපල්ස්. ගොඩාක් මේ වෝටර් රිසෝට් වලට එන්නේ හනිමූන් කපල්ස් නිදහසේ එන්ජොයි කරලා යාළගේ දවස් මේවයි ගත කරලා යන්න. ඉතින් අපිනුත් ගොඩක් අය හුව මේ ස්ටාෆ් එකේ අය ඇහුවා හනිමූන් කපල් එකක්ද කියලා. අපි කිව්වා නෑ මේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් බර්ත්ඩේ එකට ආවේ කියලා. ඉතින් මේ පේනව නේද ඔයාලට කට්ටිය එන්ජොයි කරන හැටි වතුරේ බැහැලා. ඉතින් වීඩියෝ කරන්න බෑ. එයාලගේ ප්‍රයිවසි එකට හොඳ නැති නිසා. ඉතින් අපි මේ වගේ දිගට ඇවිදගෙන ඈතින් ඔය පේන්නේ මේ රිසෙප්ෂන් එක. ඒකත් හරි ලස්සනයි නිකන් අර මේ අපේ ලංකාවේ මෙන්න මේ ආදරන් කියන එක තමයි. ආදරන් ප්‍රනාල්හි. ඒක තමයි මේ රිසෝට් එකේ නම. ඔයාලට Google search කරලා බලන්න පුළුවන්. හරි ලස්සන තැනක්. ඉතින් මේක තමයි රිසෙප්ෂන් එක. නිකන් වහලට නිකන් මොනවද මන්ද අතු වගේ මොන හරි දාලා තිබ්බේ. ඊට පස්සේ මේ ඉන්නෙත් ලංකාවේ කෙනෙක්. ඔයි
එතන හිටියේ. මේක තමයි රිසෙප්ෂන් එක. වැලි දාලා ඉතින් අර ලංකාවේ ගැමි ගෙදරකට ගිය ෆීලින් එක මට නම් එන්නේ. වහලේ නිකන් පොල්ලතු වගේ දාලා. ඉතින් මේ බලන පොල් මල හරිම ලස්සනයි. ඒකත් රිසෙප්ෂන් එකේ තිබ්බේ. ඉතින් අපිට ඊට පස්සේ වෙල්කම් කරන්න මේ වගේ ෂෝට් ඊට් සහ අපිට කැමති ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන් මේ තියෙන රෙස්ටොරන්ට් එක. මේ බලනකො කට්ටිය එන්ජොයි කරනවා ඇතින්. ඉතින් මේ මෙතන අපි හිටිය ටිකක් වෙලා. ඉතින් මේ වගේ ජෙට් ස්කි තියෙනවා. වෝටර් ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා මෙතන. ඒවට ඕනම් අපිට කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන ටික වෙලාවක් ඉඳලා මේ රෙස්ටොරන්ට් වලින් අපිට ස්නැක් ටයිම් එකක් තියෙනවා. උදේ 10 මාරේ ඉඳන් 11 මාර වෙනකන් ආපහු හවස. ඉතින් ඒවයි අන්ලිමිටඩ් කන්න බොන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ රිසෝට් එක වටේ පොඩි රවුමක් දාන්න පිටත් වෙන්නේ. මොකද අපේ රූම්ස් තාම රෙඩි නැහැ. මට මතක විදිහට දෙකටද කොහෙද අපේ රූම්ස් රෙඩි වෙනවා කිව්වේ. ඉතින් දැන් වෙලාව 11:12 විතර වෙලා. ඉතින් අපේ රූම්ස් රෙඩි වෙනකන් අපි මේ රිසෝට් එකේ පොඩි රවුමක් දානවා. විනාඩි 20ක් ඇතුළත මේ වටේම ගිහින් එන්න පුළුවන්. ඉතින් පුංචි අයිලන්ඩ් එකක්. මේ වගේ normal rooms තියෙනවා. මේවා නම් ගාන අඩු ඇති. ඉතින් අපි අද ඉන්නේ වෝටර් විලා එකකනේ. ඒවයි නම් ගණන් ටිකක් වැඩි. ඉතින් ෆොටෝ ගන්න නම් ෆොටෝ ලොකේෂන් ඕන තරම් තියෙනවා. මේ තියෙන්නේ අපිට ඩ්‍රින්ක්ස් ගන්න කැමති දෙයක් ඉල්ලන්න පුළුවන්. ඉතින් මෙයාත් ලංකාවේ කෙනෙක්. මම ඒව වීඩියෝ කරන්නද කියලා ඉතින් කිව්වා. ඒ නිසා අපිට මේ මොක්ටේල් එකක් තමයි මෙයා හදන්නේ. එක ජූස් වර්ග දාලා මොක්ටේල් එකක්. මේ වගේ ඉතින් අර ආටිෆිෂල් ඒවා තමයි ඒත් ඉතින් මාර රස්නේ අම්මෝ ඒක නම් කියලා වැඩක් නෑ. පුදුම රස්නයක් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට කූල් මේ වගේ මොක්ටේල් එකක් තමයි හොඳ. ඒ වගේම මේ ඩ්‍රින්ක්ස් ගන්නවා නම් ඒවත් අන්ලිමිටඩ් ෆ්‍රී මේවයි. ඉතින් මෙයාලා මාර ෆ්‍රෙන්ඩ්ලි හැමෝම ස්ටාෆ් එක. ඉතින් ලංකාවේ අය කොහොමත් එහෙමනේ. හරි ෆ්‍රෙන්ඩ්ලි. අහන ඕන එකට හොඳට උත්තර දෙනවා. ඉතින් මේ විදිහට අපේ මොජිටෝ එක මේ මොක්ටේල් එක හදලා ඉවර වුණා. ඉතින් හරි රසයි ඒක. ඒකත් බීලා ඉවර වෙලා මෙන්න මේ රෙස්ටොරන්ට් එකෙන් තමයි අපි ඒක ගත්තේ. මේකේ මේ ස්නැක් රෙස්ටොරන්ට් දෙකක් තියෙනවා. අපි කලින් හිටියේ එකයි මේකයි. ඊට පස්සේ අපි චුට්ටක් මෙහෙම බීච් එකේ රෙස්ට් කරන්න හිතුවා. මොකද දැන් දවල් 12 විතර වෙලා හොඳටම අවසරයි. ඉතින් මෙහෙම මුහුද දිහා බලන් ඉන්නකොට හරිම ලස්සනයි. ඉතින් වටපිටාව පේන තෙක්මාන මෙන්න මේ බලන්නකෝ මේ බෝට් එකේ ලස්සන. අමුතුම හැඩයකට නිකන් පෞරාණික බෝට් එකක් වගේ බැලූ බැලමට. ඉතින් මේ වතුරේ පාට නම් කියලා වැඩක් නෑ ඒක. වතුරේ ඔයාලට පේනවා ඇති ලේයර්ස් 2-3ක් තියෙනවා. නිකන් අර තද නිල් ලා නිල් හොඳටම ලයිට් බ්ලූ එකක් තියෙනවා. ඉතින් මුහුදේ ටිකක් දුරට යනකම් ඇවිදගෙන යන්න පුළුවන් අපිට. ඉතින් මේ වගේ හරි සනීපයි හුළඟ එනවා. ඉතින් ලංකාවේ මුහුදේ වගේ මේ රැල්ල ගහන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති රැල්ලක් ගහන්නේ නැහැ. මොකද මේක මේ ගැඹුරු මුහුද නෙමෙයිනේ. ඉතින් මේ විදියට දිගටම ඉන්නේ ටුවරිස්ලා. මේ විදියට යාළුට දැන් ගොඩක් යුරෝප් රටවලට වින්ටර් එකනේ සීත කාලේ දැන් ජනවාරි කියන්නේ. ඉතින් මේ වගේ අවුව බලාගෙන තමයි යාළුවා එන්නේ. ඉතින් මේ වටේටම ඉන්නේ බීච් එක වටේටම ටුවරිස්ලා අවුවේ එන්ජොයි කරනවා සෙල්ලම් කරනවා. ඉතින් අපිට නම් ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. අපේ රට වටේම තියෙන මුහුදනේ. මේ විදියට ඉතින් දැන් අපිත් මුහුදට යන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න ඕනේ අපේ රූම් එකට ගිහිල්ලා ලෑස්ති වෙලා එනකන්. ඉතින් අනිත් එක අවසරයි හොඳටම සැරයි. අපි මෙතන මං හිතන්නේ පැය භාගයක් විතර හිටියා. සින්දුවක් දාගෙන හිටියා. හරිම නිශ්ශබ්දයි වටපිටාව. චුට්ටක්වත් සද්දයක් නැහැ. මොකද
ලොකු ගෙස්ල ප්‍රමාණයක් මේ රිසෝට් එකේ නැහැ. අනිත් අය ඉන්න අයත් ඉන්නේ ඔක්කොම මුහුදේ. හරිම රිලැක්ස් එකේ ඉතින් අපේ කාලය ගත කරා. මේ ඒ අතරේ මතක් වෙන ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. බැලූ බැල්මට අපේ ලංකාවේ බීච් එක වගේ. ඒත් ඉතින් ලස්සනයි ගොඩක්. ඉතින් මේ තියෙන්නේ අපි ඊයේ ගත්ත ෆොටෝස්. ඊට පස්සේ අපි යන්නේ ලන්ච් එකට. ලන්ච් එක ස්ටාර්ට් කරේ සැලඩ් එකෙන්. ඉතින් ඊට පස්සේ සුප් එකක් බිව්වා. ඊට පස්සේ තමයි මේන් ඩිෂ් එක ගන්නේ. ඉතින් මේ තියෙන මගේ ඩෙසර්ට් ප්ලේට් එක. ෆෘට් ටිකකුත් ගත්තේ. අතරේ පුඩින් ගත්තා. ඉතින් ඔන්න දැන් අපි ලන්ච් එක අරගෙන අපි ගොඩාක් වෙලා බලන් හිටිය අපේ වෝටර් විලා එකට යන ගමන් ඉන්නේ. ඉතින් මාර ලස්සනයි මේක. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් අනිවාර්යයෙන්ම මෝල්දීව්ස් යන්න ඕනේ. මොකද වෙන රටකවත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. මාලදිවයිනේ විතරයි මේ වගේ වෝටර් විලාස් තියෙන ලස්සන. ඉතින් මෙතන වෝටර් විලාස් මම හිතන්නේ 8ක් විතර තියෙනවා. ඉතින් මේ වගේ දිගට ඇවිල්ලා ආපහු දෙපැත්තට බෙදෙනවා පාර. අපි ඉන්නේ මෙන්න මේ වම් පැත්තේ. මේ එක වෝටර් විලා එකක් කොටස් දෙකක් තියෙනවා. මේ වලට එක තනි ගෙයක් වගේ පෙනුනට මේක කොටස් දෙකක්. රූම්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. හැබැයි ඒව මාර ප්‍රයිවසි හොඳටම තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේ පේන්නේ මේන් අයිලන්ඩ් එක අපි හිටපු. ඊට පස්සේ මුහුදේ තමයි මේව හදලා තියෙන්නේ. ගැඹුරු මුහුද නෙමෙයි. කොහොමද ඉතින් මාලදීවන වටේට තියෙන්නේ. මහ ලොකු ගැඹුරු මුහුදක් නෙමෙයි. ඉතින් සමාවෙන මට අද මේ හොඳටම සෙම හැදිලා ඉන්නේ. ඔයාලට තේරෙනවා ඇති වොයිස් එකෙන්ම. මේ වගේ මෙතන 4ක් තියෙනවා කියන්නේ. ඉතින් මෙතන රූම්ස් 8ක් තියෙනවා. එකක කොටස් දෙකක් තියෙනවා. මේව සෑහෙන ලොකුයි. ওই පේන පොඩියට වගේ පේනුනට ගොඩාක් ලොකුයි ඇතුළේ. ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ බැගේජස් ඔක්කොම හොටෙල් එකේ ওই පිටිපස්සෙන් ගේනවා. අපි දෙන්නට තියෙන්නේ ඇවිද මේ රූම් එකට යන විතරයි. මේ ලැගේජස් ඔක්කොම අරන් එන්නේ යාලා. ඉතින් මං හිතන්නේ මේවයි අද ඔක්කොම ෆුල් කිව්වා. ඔක්කොම මේ ඉන්නවා මේවා. මේ විදියට ඉතින් යනවා. මෙන්න මේක කියලා අපි හිතුවේත් කොනේම තියෙන එකේ නෙමෙයි. අපි හිතුවේ කොනේ මේක කියලා. ඊට අනිත් පැත්තක තමයි අපි ඉන්නේ. ඉතින් අපි කොනේම එකට ගිහිලා ආපහු මේ හැරිලා යන්නේ. මෙන්න මේක තමයි අපේ රූම් එක තියෙන්නේ. යමුකෝ එහෙනම් අපේ රූම් එක ඔයාලට පේනවා ඇති වෝටර් විලා නම්බර් 422. ඉතින් මේ විදිහට ආපු ගමන් පේන්නේ මේ වගේ වීව් එකක්. බෙඩ් එක තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ වෝඩ්‍රෝබ් එක තියෙනවා. ලොකු වෝඩ්‍රෝබ් එකක්. ඉතින් අපි දෙන්නම මේ වීඩියෝ කරනවා. මම නම් වීඩියෝ කරන්නේ ඔයාලට පේන්නන්න. ඉතින් මේ ටී කොෆි කෝනර් එක තියෙනවා. ඊට පස්සේ මේ වගේ මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. මිනි බාර් එකක් තියෙනවා. හැම ගොඩ හොඳ බ්‍රෑන්ඩ්ස් තිබ්බ මෙතන නම් ඇල්කොහොල් ඔයාලට පේනවා ඇති. මේ වගේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් තිබුණා. ඊට පස්සේ හැමදේම වගේ තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ පැත්තේ තියෙන අපිට ෆෘට්ස් තියලා තියෙනවා. ටීවී එකක් තියෙනවා. මේ වගේ ඊට පස්සේ මේ තියෙන බාත්රූම් එකත් හොඳ ස්පේස් තියෙන බාත්රූම් එකක් ලොකු. මේ තියෙන්නේ බාත් ඒරියා එක. සින්ක් ඒරියා එක, ටවල්ස් හැමදේම හොඳට ක්ලීන්. මේ පැත්තේ පොඩි සිටින් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට බැල්කනි එකට යනවා. මේ වගේ චෙයර්ස් තියලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන සේෆ් ජැකට්ස් තියෙනවා. ඉතින් අපිට මෙතනින් පල්ලෙහාට බහින්න පුළුවන්. ඒක තමයි ආසම දේ.
ඉතින් මාල්දීව්ස් ගියොත් අනිවාර්යයෙන්ම කොහෙන් ගියත් මුහුදට බහින්න තමයි තියෙන්නේ. මොකද වෙන එක්ස්පීරියන්ස් කරන්න දෙයක් නැහැ. මහ ලොකුවට කියලා බලන්න එහෙම තැන් නැහැ. මුහුද විතරයි යාලට තියෙන්නේ. ඉතින් ඒක තමයි යාලා උපරිම විදියට ප්‍රයෝජන ගන්නෙ. මේ වගේ ෂවර් ජෙල්, බොඩි ලෝෂන්, කන්ඩිෂනර්, ෂැම්පූ හැමදේම අපිට තියලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියලා තියෙන ටූල්ස් එක අපිට ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ්, හෙයා අයිටම්ස් ඒ හැමදේම ෂවර් කැප් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් හෙයා ඩ්‍රයර් එකක් තියෙනවා. හොඳයි. ඉතින් මෙතන ෂෝක් මන්න මාර ආසයි. ඉතින් මෙතන ජනේලෙන් එළිය බැලුවාම පේන්නේ වටේටම මුහුද. ඉතින් මේ වගේ සාමාන්‍ය අපි හොටෙල් එකකට ගියාම ඈතින්නේ මේ වගේ දේවල් දකින්නේ. ඉතින් මේවා ඉතින් ළඟටම පේනකොට මාර ආසයි. අපි මේ ඉන්නේ වතුර උඩ. ඉතින් ඔයාලට පේනවාද අපි හස්බන්ඩ් නම් කියපු ගමම්ම වතුරට පැනපු එක කරේ අමාර ආසයි මේකට. මේ මන්නම් මෙතන වතුරට බැස්සේ නැහැ. මොකද මේ මට චුට්ටක් කම්මැලි කියලා හිතෙන. මොකද දැන් කාලා ආපු ගමම්මනේ. ඉතින් අපි තව ටිකකින් මුහුදේ නාන්න යනවා. මෙතන නෙමෙයි බීච් එකට යනවා. ඉතින් ඒ නිසා මම මෙතන නම් බැස්සේ නැහැ වතුරට. ඉතින් මේ යන පැයක් විතර මං හිතන්නේ මෙතන හිටියා. මොකද හරි ප්‍රයිවසි හොඳයි මෙතන. ඊට පස්සේ අපි මේ ආවේ අපහු රිසෙප්ෂන් එකට. ඉතින් රිසෙප්ෂන් එකට යනකොට මෙතනට අලුත් පොල් මලක් දාලා අර පරණ පොල් මලක් තමයි කලින් තිබුණේ. ඉතින් දැන් ලස්සන අලුත් එකක් දාලා. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ තවත් ලස්සන තැනකට. ඉතින් අපිට කිව්වා මේ ආපු ගමන් මෙයාලා සන්සෙට් ක්‍රූස් එකක් යනවා කියලා හවස 5:00ට. ඉතින් සන්සෙට් එක බලන්න පුළුවන්. ඉතින් සන්සෙට් එක බලන්න තමයි අපි මේ යන්නේ. අර මං කලින් කිව්වා වගේ හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් මේ වගේ මුහුදේ දැන් සන්සෙට් එක බලන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මං නම් මේ එක්ස්පීරියන්ස් එක කලින් MSC ක්‍රූස් එකේ ගියාමත් අපි දැකලා තිනවා මුහුදේ දැන් සන්සෙට් එක. ඉතින් මේ වගේ සේෆ්ටි ජැකට්ස් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ සන්සෙට් එක බලන්න යද්දි. අපි ගොඩක් ඈතට යන්නේ හොටෙල් එක පේනමානේ මුහුදේ තමයි ඉන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා ඇතිනේ සන්සෙට් එක ටික සන්සෙට් වෙලාව එන්නේ දැන්. ඔය ඈත පේන්නේ අපේ හොටෙල් එක. ඉතින් අපි මේ හරියම තමයි පැය විනාඩි 45ක් විතර මුහුදේ කැරකි හිටියේ ලස්සන ෆොටෝස් ගත්තා. ඉතින් මේ බෝට් එකේ හිටපු කෙනා ලස්සන ෆොටෝස් අපිට අරන් දුන්නා. මේකට ඉතින් ටික දෙනයි යන්නේ ගොඩක් අය නම් ආවේ නැහැ. ඉතින් මේ වගේ ෆොටෝ ලොකේෂන් තැන තියෙනවා. ඉතින් ඔයාට ඕන ඩිනර් එක මේ වගේ බීච් එකේ arrange කරගන්න පුළුවන් එයාලට කිව්වොත්. ඉතින් බලන්නකෝ සන්සෙට් එකේ ලස්සන මාර ලස්සනයි. හොඳ ෆොටෝස් ටිකක් අපිට ගන්න පුළුවන් වුණා. මේ බලන්නකෝ. නිකන් චිත්‍රයක් වගේ. ඉතින් ඒක බලලා අපි යනවා අපහු හොටෙල් එකට. මෙන්න මේ වෝටර් විලාවල තමයි අපි ඉන්නේ එහා පැත්තේ. ඉතින් අර මං කලින් කිව්වා වගේ අයිලන්ඩ් එක පෙනි තමයි අපි ඉන්නේ. ලොකු දුරකට යන්නේ නැහැ මේක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. එක ජීවිතේට අමතක වෙන්නේ නැති ලස්සනම එක්ස්පීරියන්ස් එකක්. ටික ඉර ඉතින් නැති වෙලා යනකම් අපි හිටිය මුහුදේ. දැන් ඔන්න ඉර නැහැ සන්සෙට් එක ඉවරයි. ඊට පස්සේ මේ බලන්නකො මේ නිකන් ලොකු ෆිෂ්ලා ඉන්නවා මේ වගේ. ඉතින් පවුලක්ම හිටිය මෙතන 3-4 දෙනෙක්. ඒක දිහත් බලන් හිටියේ. ඉතින් පොඩි බබාලා නම් කෑ ගහනවා මේව දකිද්දි. දැන් සන්සෙට් එක ඉවරයි. ඊට පස්සේ අපි දෙන්න යනවා රූම් එක පැත්තට. මොකද තව ටිකකින් අපි ආපහු ඩිනර් එකට එළියට එන්න ඕනේ. ඉතින් දැන් මහන්සි ආපිලේ ඉඳන් එහා මෙහා යන්නේ පොඩ්ඩක්වත් රෙස්ට් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ බලන්නකො ලස්සන මෙතන මාර ලොකු මාළු జాතියක්. ඉතින් එක වර්ග මාළු ඉන්නවා මේ මුහුදේ.
මේ ඉන්නේ තව චූටි මාළු జాතියක්. අනේ මන්ද මාර ලස්සනයි. ඉතින් මෙයාලට කන්න එහෙම මොනවා හරි දැම්මනම් තව වැඩි වෙයි මේ නිකන් මේ ඉන්නේ ඉතින් නිකන් එයාලා එහෙම යන කට්ටියනේ. කෑම දැම්මනම් මාර ගොඩක් ඒවි. ඉතින් මේ සන්සෙට් ක්‍රූස් එක අපිව දාලා යනවා. ඊට පස්සේ ඉතින් අපි රූම් එකට තමයි ගියේ. දැන් ඉතින් මම මේක වොයිස් කරන්නේ සති දෙකකට විතර පස්සේ. ඉතින් මේ වගේ ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා හදලා මේ බලන්නකෝ රෑට ලස්සන අර මේ බ්‍රිජ් එකේ මේ වගේ ලස්සන ලයිට්ස් දාලා තියෙනවා. හරි ලස්සනයි දවල්ට වගේම රෑටත් මට නම් රෑට ලස්සන වැඩේද කියලාත් හිතුණා. ඉතින් මේක වීඩියෝ එකේ පේනවට වඩා PS වලින් දකිද්දි මාර ලස්සනයි. මුහුදේ මේ වගේ මැද ලයිට්ස් දාලා තියෙද්දි. ඉතින් සමහර වීඩියෝස් නම් බ්ලොට් වෙලා වගේ මේ බලනකො මෙතන චෙයා එකක් තියලා තියෙනවා මුහුද දිහා බලාගෙන. කියන්නේ මාර අපේ ෆීලිංග්ස් හරියටම තේරුම් අරන් නිකන් මට එහෙම හිතුණා. ඉතින් මෙයාලා මාර ෂෝක් සර්විස් එකක් දෙන්නේ මේ වගේ චෙයා එකක් තියලා මුහුද දිහා බලාගෙන මෙතන උනට චුට්ටක් පරිස්සමින් ඉන්න. මෙතන පොඩි අය නම් යන්න බයයි. මෙතන මුකුත් නැහැ මේ වැටක් මුකුත් නැහැ. ඉතින් ඔන්න දැන් අපි ඊට පස්සේ යන්නේ ඩිනර් එකට. මං හිතන්නේ අපි දෙන තමයි අන්තිමට ඩිනර් එකට යන්නේ. මේ හැමෝම ගිහිල්ලා අපි දෙන ටිකක් රෙස්ට් කරලා යනකොට ටිකක් රෑ වුණා. අනිත් එක බඩගිනිත් නැහැ. ඉතින් උදේ දාපු ඉඳන් කන එකනේ කරන්නේ. ඒ නිසා අපි දෙන යනකොට ඔක්කොම අය ගිහිල්ලා ඩිනර් එකට අපිට ටේබල් එකක් වෙනම ඇලොකේට් කරලා තියෙන. ඒ ටේබල් එක මට මතක නම්බර් 15 වගේ. ඒක මේ වෙන කාටවත් වාඩි වෙන්න බෑ. අපි දෙන තමයි ඒක අපි දෙන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා අවුලක් නෑ. ඉතින් ලංකාවේ කෑම ඉතින් කොහේ ගියත් හම්බ වෙනවනේ. ඉතින් ඒ නිසා මාර සතුටුයි. කොච්චර වෙන කෑම කෑවත් ලංකාවේ බත් කන වගේ හරියන්නේ නැහැ. දවසට එක වේලක් හරි බත් තියෙන්න ඕනේ මට නම්. මොනම කෑවත් ඇඟට හරියන්නේ නැහැ, අල්ලන්නේ නැහැ. ඉතින් අපි ඩිනර් එකට ගිහින් එනකොට ඉතින් මේ වගේ අපේ බෙඩ් එක ලස්සනට සරසලා තිබ්බා. ස්ටාෆ් එකේ අය ඇවිල්ලා මේ වගේ ඩෙකරේට් එකක් කරලා මේ වගේ ෆෘට් එකක් තියලා ඊට පස්සේ මේ වගේ ෂැම්පේන් එකකුයි තව වොඩ්කා හරි මොන හරි තිබ්බේ මේ ඒ වගේ බොටල්ස් දෙකක් තිබිලා ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා. ඉතින් මං කිව්වනේ අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක කියලා ජනවාරි 18. ඊට පස්සේ මේ වගේ කේක් එකක් තිබුණා. ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් තියලා තිබ්බා අපිට ඩිනර් එකට ගිහින් එනකොට. ඉතින් මේ තියෙන ඊට පස්සේ දවසේ උදේ අපි ලංකාවට එන දවසේ ඉතින් අපිට ඒකෙදිත් අපි යන්න කලින් අපිට බ්‍රෙක්ෆාස්ට් එක මෙතන arrange කරලා තිබුණා යන හැමෝටම. තාම මම හිතන්නේ උදේ 5 විතර වෙලා කන්නත් බෑ මේ වෙලාවට නම්. ඉතින් බ්‍රෙඩ් අයිටම්ස් එහෙම තිබුණා. ඊට පස්සේ ජූස් වර්ග තිබුණා. ඉතින් පොඩ්ඩක් කාලා අපි ඉක්මනට යන්න ඕනේ එයාපෝට් එකට. ඉතින් මෙන්න මේ අයිලන්ඩ් එක රෑට මේ විදිහට තමයි පේන්නේ. ඔන්න අපි එයාපෝට් එකට ආවා. ඉතින් ඩිපාර්චර් ලොන්ජ් එක තමයි අපි ඉන්නේ. සිකියුරිටි චෙක් ඉන් එක කළා. ඊට පස්සේ අපි එමිරේට්ස් තමයි ෆ්ලයි කරන්නේ. ඉතින් දැන් අපි ෆ්ලයිට් එකට ඇවිල්ලා ඉන්නේ. මේක ගොඩාක් බිසි එයාපෝට් එකක් නෙමෙයි. මේක තමයි එයාපෝට් එක වෙලානා ඉන්ටර්නැෂනල්. වෙලානා ඉන්ටර්නැෂනල් කියන්නේ මාලේවල මේන් අයිලන්ඩ් එකේ තියෙන ප්‍රධානම එයාපෝට් එක. ඉතින් ඔන්න දැන් අපි ටේක් ඔෆ් කරන්න හදන්නේ. ඉතින් මං හිතනවා අපි අපහු මාලේ ඒවි කියලා. මොකද ලංකාවට ගොඩාක් ළඟ රටක්. අනිතක වීසා ඕනෙත් නැහැ. ටිකට්ස් වලට එහෙම ලොකු ගාණක් යන්නේ නැහැ. එක්කෙනෙක්ට මං හිතන්නේ 80000ක් විතර තමයි අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක්කෙනෙක්ට. ඉතින් ලොකු ගාණක් නෙමෙයි. ඒ නිසා ඉතින් මං හිතනවා අපි දෙන්න නම් ආපහු ඒවි කියලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් කමක් තියෙන අය ඇති. අනිවාර්යයෙන් මේ වගේ ළඟ රටකට හරි යන්න එන්ජොයි කරලා එන්න. මේ විදිහට අපි දැන් ටික ටික උඩට යනකොට
ඔයාලට ওই ඈතින් චූටියට පේන්නේ ස්පීඩ් බෝට්. මං වීඩියෝ එකේදීත් කිව්වනේ මේ මොහොතේ ස්පීඩ් බෝට් තියෙනවා හැමතැනම. ඊට අමතරව නිකන් නෝමල් බෝට් එහෙමත් තියෙනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම ටුවරිසම් මත දුවන රටක්. වෙන මොකුත් ආදායමක් නැහැ. තියෙන්නේ ටුවරිසම්ම විතරයි. ඉතින් මේ වගේ ලස්සනට උඩට ගියාම මේ බලන්නකො මොහොත ලස්සන අයිලන්ඩ් ඒ වගේම මොහොත එහෙම ලස්සනට පේනවා පාට පාටින්. ඒක මාර ලස්සනයි. ඉතින් අපි ලෑන්ඩ් කරද්දි දැක්ක දැන් මේ ටේක් ඔෆ් එකේදී දකින්න විදිය හරි ලස්සනයි. ඉතින් මේ වීඩියෝ එකේ පේනවට වඩා ගොඩාක් ලස්සනයි මේ ඇත්තට. ඉතින් මේ පේන එක එක අයිලන්ඩ් ඉතින් දූපත් 1200 ගණක් තියෙනවා කියවනේ මේ මාලේ වල චූටි චූටි දූපත්. ඒව මම හිතන්නේ දැනටමත් සමහර ඒවා නම් වතුරෙන් යට වෙලා තියෙන්නේ. ඒව තමයි ওই ලානේල් පාටට පේනවා ඇති. වැඩි ගැඹුරු නැත්තේ ඒක වෙන්නේ නැති. ඉතින් ඔන්න කොහොම හරි අපි දැන් ලංකාවට ආවා. දැන් ලෑන්ඩ් කරන්න හදන්නේ. ඉතින් අද හොඳට අවුල් තියෙන ලස්සන දවසක්. අපි ඔන්න දැන් ලෑන්ඩ් කරනවා. ඉතින් පැයයි විනාඩි 10ක් විතර තමයි මේ ගමනට යන්නේ. ෆ්ලයිට් එක ලොකු වෙලාවක් නෑ. පැයයි විනාඩි 10ක් ඉතින් ඉක්මනට එනවා. ළඟින්ම තියෙන රටක්නේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝම එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.